මම නම් හොඳින් ඉන්නවා. චුට්ටක් විතර. චුට්ටක් අසනීපෙන් මේ දවස්වල ඉන්නේ. චූටි වැඩ ගොඩාක් අයියක් කරන මේ දවස්වල. ඒ අතර ලොකු වැඩකට තියෙන දහම්පාසලේ භක්ති ගීත ප්‍රැක්ටිස් කරන එක. ලොකුවට කිව්වට ඒක ඉතින් පුංචි වැඩක් තමයි ඉතින්. අනිත් ගුරුවරු නම් දැන් දහම්පාසලට ගිහිල්ලාත් ඇති. මම තාම ගෙදර චුට්ටක් නිදාගත්තා. ඒ අතරේ දැන් බඩු තඩියවත් නෑ ඌ අපේ. දැන් මාත් වොෂ් එකක් දාගෙන පාසල පැත්තට යන්න කියලා. ඔයාලත් එහෙම යන්නද? එහෙනම් ගියා. එකක් දාගෙන තාම පාසලට යන්න තමයි දැන් ලේස්ති වෙන්නේ. මං ඉතින් ඔන්න තාම පාසලට ආවා. ඒදී ලොකු මාමා ළමයින්ට නාට්‍ය ප්‍රැක්ටිස් කරන ගමන් හිටියේ. ඔය ඉන්නේ ඉතින් නාට්‍යයේ තාත්තගේ චරිත කරන ළමයා. උමල්ෂ. තව ළමයි ඔක්කොම නාට්‍ය චරිත වලට පනපවන අය තමයි. ඔය ඉන්නේ ඉතින් අපේ ගුරුනාථ අපේ ලොකු මාමා. මේ ඉන්නේ එතකොට අපේ ළමයි භක්ති ගීත පුරුදු වෙන ගම. සර්පින් එක එතකොට තබ්ලා ඩොල්කී ඒ හැමදේම අපේ මාමා ටිකක් ඉන්නවා හැමදාම දාගෙන ඩොල්කී නම් ගහන අපේ මාමා. යාළුවෙක් ඉතින් වෙලා ඉතින් මේ වෙලේ ලස්සනට කරනවා. එතකොට මේ ඉන්නේ අපේ දහම් පාසලේ ළමයිගේ අම්මලා ටික. එයාලත් ළමයි වගේම හරිම උද්‍යෝගී වැඩේට හරිම කැමැත්තෙන් සහභාගී වෙනවා. මේ යාළුවෝ භක්ති ගීත ප්‍රැක්ටිස් කරනවා. අද මගේ vlog එක නම් ඒ තරම් quality වෙන්නේ නැතුව ඇති. ඒකට අතරම මම මේක කරේ අර කරන්න ඕන කියන හැඟීම ඇති වෙච්ච නිසා. එහෙනම් මං ආයෙත් දවසක ලස්සන vlog එකකින් එන්නම් ඊට වඩා හොඳ එකකින්. එහෙනම් එතකම් මං ගිහින් එන්නම්. මාව subscribe කරලා like කරලා comment කරලා share කරලා තියන්න. bye.